ඔබ දන්නවද මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතරින් වැඩිපුරම ලස්සනම ඇඳුම් තිබ්බ රජුරෝ තමයි ඒ වගේ රජ කෙනෙක් ආයේ මහ භද්‍ර කල්පේම පහළ වෙන්නේ නන්දි රාජ කියලා. ඒ නන්දි රාජ කියන රජුරවණ්ඩ මහ පොළොව දෙබෑ වෙලා වස්ත්‍ර තියෙන නිධානයක් පහළ වුණා. ඒක අඩු වෙන්නේ නැහැ කවදාවත්. එතුමාට ඒක පහළ වුණේ කලින් පසේ බුදුරජාන් වහන්සේ නමක් වස්වසලා අවසානයේ වස් ඉවර වෙලා චාරිකාවේ වඩින්න ලැහැත් වෙලා සිවුර මහන්න රෙදි කෑල්ල එකතු කරලා සිවුර මහන්නට එක කෑල්ලක් මදි. එක තරුණෙක් තමන්ගේ කරේ තිබ උතුරු සලුව අරන් ස්වාමීනි ඔය ඉතුරු කෑල්ල මේකෙන් මහ ගන්න කියලා රෙදි කෑල්ල දුන්නා. ඊ පිම්බලයට එතුමා රාජ සම්පත්තිය ලැබලා මේ ලෝකෙම වස්ත්‍ර වලින් අධිකම රජුරු බවට පත් වුණා. නන්දි රාජ. ඒ නන්දි රාජ තමයි ගෞතම බුද්ධ ශාසනයේ පිප්පලි කුමාරයා වෙලා ඉපදුනේ. කවුද පිප්පලි කුමාරයා කියලා කියන්නේ? මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුගත් මහා චීවර ධාතුව පෙරෙව්වා. ලෞකික වශයෙන් රජවරු අතර වැඩිම වස්ත්‍ර ඇති කෙනා බවට පත් වුණා. මේ මුළු බුද්ධ ශාසනයම බුදුරජාණන් වහන්සේගේ සිවුර පොරවපු කෙනා බවට පත් වුණා. ඉතින් අපේ මේ මහා කස්සප මහරහතන් වහන්සේ සිවුරට වැඳලා තමයි භාවනාවට ඉඳගන්නේ. භාවනාවෙන් නැගිටින්නේ චීවර ධාතුවට වන්දනා කරලා. පිණ්ඩපාත යන්නේ චීවර ධාතුවට වන්දනා කරලා උරහිසේ පොරවගෙන. කුටියට වැරිලා ආයේ චීවරේ වැලේ තැම්පත් කරලා වන්දනා කරලා අසුන් ගන්න. දවසක් ඒ රජගහ නුවර හිටපු බමුණු පිරිසක් මේ මහා කස්සප මහරහතන් වහන්සේ බැහැ දකින්න ගියා. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ පිරිසට සතුටින් කතා කළා. මහා කස්සප මහරහතන් වහන්සේ මහා තෙදවත් රූපයෙන් පවා මහා තේජස්වී අනිතක මහා බ්‍රාහ්මණ පවුලක උත්තමේ. ඉතින් අර බමුණු තවත් අර බමුණන්ගේ ඉතින් එක අදහස් ඒවටත් එක පැහැදුණා. ඉතින් කුටියට එන්න කියලා කතා කළා. අර බමුණු අතරින් ගිය එක බමුණෙක් කුටියට ගියේ නැහැ. එයාට කුටියට ගියොත් එයන් අපහසුවක් තියෙනවා. මොකක්ද අපහසුව? එයා නිතර ඉන්නේ විටකකා. කුටිය ඇතුළට ගියේ නෑ. ඇයි? කෙල ගහන්න දන නැති නිසා. දැන් ගොඩක් විට ඇබ්බැහි වෙච්ච කෙනෙක් හිටියොත් එයා මේ ශාලාවේ ඇතුළට බණ අහන්න එයිද? ඇයි? කෙල ගහන්න බැරි නිසා. පිටිපස්සේ විඳගන්න ඒත් අයිනක කෙල ගහන්න ඕන නිසා. ඒ වගේ කෙනෙක් බස් එක ගියොත් කොයි හරිද යන්නේ? අයිනේ. ඇයි වටපිට බලන්නද? නෑ. කෙල ගහන්න. එතකොට අරයා කෙල ගහන්න ඕන නිසා ගියේ නෑ. මහා කස්සප මහරහතන් වහන්සේ ගොඩ වෙලාවක් අර බ්‍රාහ්මණයොත් එක්ක ධම් සාකච්ඡාවේ යෙදුණා. එක වචනයක් ඇහුන්නේ අර එළිය හිටපු එක්කෙනාට. ඊට පස්සේ අර ඇතුළට ගිය බමුණු නෙවෙයි එළියට ආවේ. මහා උජාරුවට ඇතුළට ගිය බමුණු නැවි වැඳ කුටියට පිටුපාන්නේවත් නැතුව තමයි එළියට ආවේ. එහෙනම් අපිට තේරෙනවා මේ බමුණෝ ඒ දහම් සාකච්ඡාවෙන් යම් විශේෂ දෙයක් ලැබුවා. අනේ අර විටකාපු කෙනා ගිය විදිහටම ආපහු ආවා. රහතුන් දැකලත් රහතුන් බණ කියන තැනට ගිහිල්ලත් ශාසනය පිහිට ගන්න බැරි වුණේ කොමක් නිසාද? විතක් නිසා. ධර්ම අවබෝධය වැළකුණා,
විතක් නිසා. අර කර්ණ පූජාවක් කරපු සංකවිති රජුරෝ සක්විති රජකම අත්හැරිය ධර්මය නිසා. ඒකයි කියන්නේ මේ කඨින චීවර පූජාවට නම් අත් දෙක එකතු කරලා සාදු කියලා අනුමෝදන් වෙන්න ඕන. කඨින චීවර පූජාව කරද්දී පවා තමන්ගේ දෝතේ තියෙන චීවරයක් විදියට හිතෙන් හිතලා සාංගික කරන්න ඕන. කොහේ හරි කඨින චීවර පූජාවක් තිබ්බොත් එකට අපි සම්බන්ධ වෙන්න ඕන. මේ පින නම් වළක්වා ගන්න එපා. මේ පන්සලේ මේ කලින් පන්සල මේ පන්සලේ මුලින් හිටපු දායකයෝ සමාජයට පස්සේ මේවා වෙනස් වුණා කියලා දැන් එන්නේ නැතු වෙන්න පුළුවන්. එතකොට එයාලා ඉස්සර ආවා පස්සේ එන්නේ නැහැ. එයාලට ලැබුණ සත්පුරුෂ ඇසුර මඟදින් සිඳුනාද නැද්ද? කඨින චීවර පූජාවක් කරපු කෙනෙකුට සත්පුරුෂ ඇසුර මොන හේතුවක් නිසාවත් සිඳෙන්නේ නැහැ. ගහලා බැන්නවත් යන්නේ නැහැ. තොර මුලින් ආපු පිරිස ඔන්න මුලින් බණ අහන්න එන පිරිසක්. ඒකට එයාලා තමයි මේක සංවිධානය කරන්නේ. පස්සේ අලුතෙන් කණ්ඩායම් එනකොට මේවට අලුත් අය හැදෙනවා. ඊට පස්සේ මුල් අය හිතනවා ඔන්න අලුතෙන් කට්ටිය ඇවිල්ලා මේක මුලින් අපි තමයි මේ ඔක්කොම බැලුවේ. දැන් අලුතෙන් කට්ටිය ඇවිල්ලා මෙතන නිකන් වැඩ දානවා ලකුණු දා ගන්න යනවා. අපි එන්නේ නැහැ. ඒකට ඒ කට්ටිය ඔන්න කාලෙකින් කැඩිලා. ඒකට මුලින් බණ අහන්නාව පස්සේ නෑ. ධර්ම ශ්‍රවණේ මගින් සිදුනාද නැද්ද? කඨින චීවර පූජාවේ ආනිසංසයක් තමයි ධර්ම ශ්‍රවණේ මගින් සිදෙන්නේ. එච්චර වටිනවා. ඒතර මම මේවා කලින් කියන්නේ සතුටෙන් මේ පින්කමත් එක්ක එකතු වෙන්න. ඇත්තටම මේ කඨින චීවර පූජාවේ ප්‍රධාන ආනිසංසය ලෝකෝත්තරයි. ලෞකික මේ ඇඳලා බීලා කාලා බීලා යාන වාහන ගෙවල් දොරවල් ඇතුව ඉන්න එක වෙන පින්කම් වලිනොත් ලැබෙනවා. මේ පින්කමේ විශේෂත්වය තමයි ධර්මාවබෝධයකට යද්දී එයාට ඒක වළක්වන්නේ නැහැ. කෙනෙකුටවත් වළක්වන්න බෑ මේක. ඒක එයාට කොහොම හරි ලැබෙනවා. ධර්මාවබෝධයට ලෝකෙන් ලැබෙන සපෝට් එක කියන්නේ ඔය එක පඬිත සාමණේරයා එක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා. දැන් උන්වහන්සේගේ භාවනාව මානසිකාරය එක දිගටම ගියොත් අරහත්වයට පත් වෙනවා. උන්වහන්සේ අරහත්වයට පත් වෙලා භාවනාවෙන් නැගිටලා එළියට වඩිද්දී දැන් උදේ භාවනාවට ඉඳගත්තේ. එළියට වඩිද්දී ඉර අවරට ගිහිල්ලා යනවා. එතකොට ඒ රහතන් වහන්සේට එළියට වඩිද්දී දාන්නේ නැහැ. මේ ලෝකේ එක්තරා සිද්ධියක් වුණා. ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී ඉර කැරකෙන්නේ නැතුව උදේ කාලෙම තිබ්බා. අර භාවනාවෙන් නැගිටලා දානේ වළඳන කල් ඉර මේ නගින්නේ නැහැ මෙහෙම. ඉරේ ගමන නතර වුණා. එච්චර පින. ඊට පස්සේ දැන් සාමණේර නම දානෙට වඩින්න ප්‍රමාද වුණානේ පිණ්ඩපාත යන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ දානේ අරන් එනවා. ඒතර සාරිපුත්ත මහරහතන් ඉර නතර වුණාට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නේ වෙලාවටනේ. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා වැඩම කරලා අර ස්වාමීන් වහන්සේට කතා කරා නම් භාවනාව මගදී කැඩෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කුටිය ළඟට ඇවිල්ලා දොරට තට්ටු කරන්න කලින් ඒ දොරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අතර බුදුරජාණන් වහන්සේ පහළ වුණා. දොරට තට්ටු කරන්නේ නැති විදියට පහළ වෙලා බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ මානසිකාර කර කර ඉන්නවනේ හිතෙන් ඒකම අල්ලලා අර හිතත් එක්කම සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක කතා කළා. සාරිපුත්ත ඔය ගෙනෙන ආහාරය කුමක්ද? සත්වයක් කුමකින්ද යැපෙන්නේ කියලා. අර ඇතුලේ භාවනා කරන ස්වාමීන් වහන්සේ හිතන එකමයි කරන්නේ. ඒ මානසිකාරයට මේ පහසුව දෙන දහම් කරුණමයි කියන්නේ. එතකොට ඒකත් ඒ භාවනාවේ ඉන්න ස්වාමීන් වහන්සේට භාවනාවේම කොටසක් වගේ. එතකොට එළිය කරන ධර්ම සාකච්ඡාව අහගෙන හිටපු අර ස්වාමීන් වහන්සේ එහිම අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තු ඒ දානේ නම් පොඩි නමට දැන් දෙන්න කියලා.
එතකොට තමයි දොරට තට්ටු කළේ.